ඇය සතුටින්ද? ඇය ආරක්ෂිතද? ඇය ගැන ඔබ සිතනවාද? ඇයව ඔබට දැනෙනවද? ඇගේ මතයට ඔබ ගරු කරනවද? එන්න ඇගේ මතය ගැන අපි කතා කරමු. රන්ගහට සමග දරණී ඇගේ මතය. ජීවයා බිහිවුණු කාලයේ ඉඳන්ම මේ මොහොත දක්වාම මේ ජීවින් අපි විවිධ විදිහට නම් කරනවා. කාන්තාව නැත්තං අපි කෙලින්ම කිව්වොත් එimhe ජෙන්ඩර් වයිස් එහෙම නැත්තං අපි බැලුවොතින් අපි ගැහැණිය කියන කෙනාව අපි එක විදිහට නිර්වචනයන් ගෙනනවා. සමහරට ජීව විද්‍යානුකූලව පැත්තකින් තිබ්බොත් සමාජයක් විදිහට සමාජ සංස්කෘතික ආර්ථික මේ හැම පැත්තෙන්ම මේ කාන්තාව නැත්නම් ගැහැණිය කියන කෙනා විවිධ විදිහට නිර්වචනය වෙලා තියෙනවා. ඉතින් මේ නිර්වචනයන් එක්ක ලෝකේ විවිධ විදිහට කාන්තාව සටන් කරලා තියෙනවා තමන්ට හිමි තැන ලබා ගන්න. දැන් අපි තාමත් කතා කරන්නේ ඔය තැන මොකක්ද? ඔය සම තැන ගැන, නිසි තැන ගැන, නැත්නම් මේ තැන තමන් නිර්මාණය කරගන්න ඕන එකක්ද? නැත්නම් සමාජයේ විසින් නිර්මාණය කරන දෙයක්ද අපිට මේ හමු වෙන්නේ? නැත්නම් අපිට ඒකේ වෙනත් පැතිකඩයන් ඔස්සේ අපිට ගමන් කරන්න හැකියාවක් නැද්ද? මේ ගැන අපි විවිධ විදිහට විවිධ මත දරන අයත් එක්ක අපි කතා කරනවා. ලංකාවේ මේ සම්බන්ධව තියෙන මතයන් මොනවාද? ලංකාවේ විවිධ ශ්‍රේෂ්ඨවල තමන්ගේ ජීවිතය ගොඩනගාගත්ත සමාජය ඇතුළේ යම් නමක් හදාගත්ත කාන්තාවන් එක්ක අපි කතා කරනවා මොකද ඇගේ මතය කියලා. මේ රන් කහට ඇගේ මතේවිත් දරණි. ඉතින් රන් කහට හැමදාම විශේෂ දෙයක් රටට අරගෙන එන වෙලාවේ කාන්තාව ගැන විවිධ මත නිර්මාණය වෙන සමාජය ඇතුළේ කාන්තාව ගැන අපිට මොකද හිතෙන්නේ? අපි මොනවද දරන මතේ? අපි නෙවෙයි අද ඒ අදහස දක්වන්නේ. අපිත් එක්ක විශේෂ අමුත්තියක් ඉන්නවා ඒ ගැන කතා කරන්න. ඇය මොන ශේෂ්ත්‍රින් මම හඳුන්වා දෙනවද කියලා මට හිතා ගන්න බෑ. හැබැයි අපි ඇයව මුලින්ම දකින්නේ අපේ පුංචි කාලේ ලස්සන කරපු කෙනෙක් විදිහට. මම හිතනවා ගායිකාවක් විදිහට අපි දන්න ආදරය කරපු වැඩසටහනකින්. ඊට පස්සේ ඇය විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඇය වෙනමම ශේෂ්ත්‍රයක් හදාරනවා. කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන වේදය විශේෂම විශේෂ උපාධියක් ඇය හදාරන්නේ. ෆ්ලෙමිංගෝ සහ කතක් නර්තනය පිළිබඳ පර්යේෂණ කරමින් ඇය ඉදිරියට යනවා. ඒ අතර වාරයේ වේදිකා නාට්‍ය කරනවා. ලංකාවේ ඉන්න අති දැවැන්ත අධ්‍යක්ෂකවරුන් යටතේ අය රංගනයේ නියැලෙනවා. ටෙලිනාට්‍ය, සිනමාව ඒ විතරක් නෙවෙයි ඇය පසු කාලීනව ඇගේ ආදරණීය සහකරුවත් සමග තීව්‍ර නමින් වෙනම වැඩසටහනක් අරගෙන යනවා. විශේෂයෙන්ම සංගීතය දරුවන්ට උගන්වන ගුරුවරුන් බවට පත් වෙනවා. සහ මට හිතෙනවා ඔවුන් දෙදෙනා මම ඊට වැඩිය ඔවුන් දෙදෙනාට සහ ඇයට විශේෂයෙන්ම ආදරය කරන්නේ. ඔවුන් මේ සමාජයේ වෙනස් කරන්නට නැත්නම් සමාජයට යම් බලගැන්වීමක් කරන්නට කලාව හරහා විවිධ නිර්මාණ හරහා උත්සුක වෙච්ච කෙනෙක් විදිහට මම ඇයව හඳුනා ගන්නවා. දිනුපා කෝදාගොඩ ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. හරි. දිනුපා අපි ඇයව දැක්ක ගමන්ම අපිට අයව හඳුනගන්න හැකියාව ලැබෙන්නේ. ඇත්තටම ඇය පුංචි කාලේ ඉඳලම රූපවාහිනී මාධ්‍යයේ සැරිසරු බොහොම දක්ෂ ගායිකාවක් විදිහට. හපන් පැදුර අපිට අමතක කරන්න බෑ. ඔබේ මූණ දැක්ක සනින්ම ඒක අපිට මතකයට එනවා. ඔබ දැන් පුංචි කාලේ ඉඳලම එහෙම බැලුවොත් ඔබ මේ මාධ්‍ය ශාස්ත්‍රයේ සැරිසරමින් තමන්ගේ හීන හොයාගෙන ගියපු ඇත්තටම තමන් දක්ෂ දේවල් ඔස්සේ හඹා ගියපු කෙනෙක්. කාන්තාවක් විදිහට නැත්තම් යුවතියක් විදිහට ඒ අවධිය තුල ඔබ හිතනවාද හරි මම ඒ බැරියර්ස් වලින් එළියට ආපු කෙනෙක්? එහෙම සමාජයේ ප්‍රවේශ වීමේ හැකියාවන් තියෙනවද කාන්තාවට? මොකද්ද ඔබේ මතේ? මගේ මතය මං හිතනවා මං යම් තාක් දුරකට ඒ බැරියර්ස් විඳගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට මට හිතෙනවා මගේ තාම ඒ පොඩි කාලේ ඉඳන් අර වැටිච්ච සමහර බැරියර්ස් වලින් මට තාම එළියට එන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක අර සමාජය විදිහට අපි පුළුල්ව දකිනකොට ටිකක් තාමත් ඒ හීන හඹාගෙන යන්න පුළුවන්ද අපිට කියන ප්‍රශ්නේ තියෙනවා කියන එක තමයි මම දකින්නේ. මොකද මම දන්න අඳුරන දැනට වුණත් ඉන්න මේ නව යෝන් වියේ ඉන්න කාන්තා පරපුර දිහා වුණත් බලනකොට එහෙම පුළුවන්ද? ඒ කියන්නේ යම් තාක් දුරකට අපි හිතන පතන විදි වෙනස් වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම මගේ යෝන් විය බැලුවොත් ඊට වඩා හාත්පසින්ම වෙනස් මේ කාලේ යෞවනිකගේ සිතුම් පැතුම් සහ සමාජය දිහා බලන විදිහ. හැබැයි තාමත් අපිට එහෙම පුළුවන්ද එහෙම හේන හඹාගෙන යන්න අවශ්‍ය
අධ්‍යාපනය අවශ්‍ය අත්දැකීම් එහෙම නැත්නම් සමාජයෙන් ඒ වෙනුවෙන් දෙන සහයෝගය කොහොමද එහෙම නැත්නම් ගයිඩන්ස් එක කොහොමද වගේ ප්‍රශ්න තියෙනවා. මොකද දැන් වෙනකොට මගේ පොඩි කාලේ තිබ්බ තත්ත්වය අපි හිතමුකෝ ගොඩාක් බැරියර්ස් තිබුණා කියලා දැන් වෙනකොට බැරියර්ස් වලට වඩා ඊටම නිකන් පොඩක් අයාලේ යන්න තියෙන ඉඩකඩ වැඩිද කියලාත් හිතනවා. අපිට බැරියර්ස් පේන්නෙත් නෑ නේද? පේන්නෙත් නෑ වගේ. ඉතින් ඒක මට හිතෙනවා දැන් තියෙන වෙනම තත්ත්වයක්. ඉතින් බැරියර්ස් ජය ගන්නත් ඕනේ. හැබැයි කොහොමද ඒක තමාට සහ සමාජයට සහ අනාගතයට කොහොමද බලපාන්නේ කියන එකත් මම හිතලා බලන්න ඕන කාරණාවක්. එදිනුම් අපි දන්නවා දැන් ඔබ මම දැකලා තියෙනවා ඔබ විවිධ අවස්ථාවන් වලදී රටේ සමාජයේ විවිධ තැන්වලදී මේ පවතින තත්ත්වයට යම් කිසි බලපෑමක් කරන්න නෑ මේක අපි වෙනස් කරන්න ඕන කියන තැන ඔබ විවිධ නිර්මාණ වලින් පවා ඔබලගේ නිර්මාණ පවා රස විඳිනවා මම අහලා දෙයක් තමයි රයිට් මේගොල්ලෝ මේක කරලා තියෙන්නේ යමක් කරන්න සමාජයට. එහෙම කාන්තාවෝ කැමති ඒ වගේ තැන් වලට එන්න අපිටත් ආසයි කතා කරන්න හැබැයි ගොඩක් වෙලාවට එහෙම නිදහසක් නෑ කාන්තාවට. සමහරලාට පවුල ඇතුලේ එයාගේ තියෙන වගකීම් ටික වැඩි සමහර වෙලාවට සමාජයෙන් එන දෙයට බයයි. බයිතන විතර දැන් තියෙන තත්ත්වයක් එක්ක මේක වෙනස් වෙන සුළුද නැත්නම් ඔබට හිතෙන්නේ මේක වෙනස් කරන්න අපිට මොනවද තව කරන්න පුළුවන් කියලාද ඔබ හිතන්නේ? මම හිතන්නේ ඒක මට හිතෙන හරි පෞද්ගලික අදහසක්. ඒ කියන්නේ දැන් ඔයා කාන්තාවක්නේ මාත් කාන්තාවක්. හැබැයි ඔයාගේ අවශ්‍යතාව වෙනස්. මගේ අවශ්‍යතාව වෙනස්. ඔයාගේ හීන වෙනස් මගේ හීන වෙනස්. ඒකට මට කියන්න බෑ මම ජීවත් වෙන විදිහ තමයි හරි විදිහ ඊළඟ අනිත් කාන්තාව මගේ ඒ අඩිපාර එන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් යාගේ මුළු ජීවිතේම වෙන්න පුළුවන් යා මොන හරි ඉගෙනගෙන මොකක් හරි එක වයසකට ආවහම විවාහපත් වෙලා දරුවෝ හදලා හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා හෝ එහෙම මොකක් හරි එහෙම හීනයක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මං දිහා බැලුවොත් එහෙම මගේ හීන එහෙම හීනයක් නෙවෙයි. මට තියෙනවා ඊට වඩා වෙන ඊට වඩා කියන්නත් බෑ. නමුත් මට තියෙන හීන වෙනස්. මොකද මං කැමති මම සිර වෙලා ඉන්න සමහර තැන් වලින් එළියට ගන්න. ඒ කියන්නේ මගේ ජීවිතේ මං ගොඩාක් වෙලාවට මගේ තියෙන ආසාව ඒක මගේ හීන ගොඩක් වෙලාවට හැදෙන්නේ ඒවත් එක්ක. ඉතින් එතකොට මං ඒ වෙනුවෙන් තමයි ගොඩක් මහන්සි වෙන්නේ සහ මගේ ජීවිතය කැප කරන්නේ. ඉතින් මං කියන්නේ නැහැ කවදාවත් එහෙම තමයි හැම කෙනාම වෙන්න ඕන කියලා. ඉතින් ඒක මං හිතන අවශ්‍යතාවය. ඔබ සමාජයේ යම් තැන්වලදී ඒ සමාජ වගකීමත් අතර ගන්නවා. අනිවාර්යෙන්. මොකද මට හිතෙන්නේ එහෙම කරන්න වෙනවනේ. මොකද අපි සමාජයක ජීවත් වෙනකොට අර ආත්මාර්ථකාමී මගේ ජීවිතේ විතරක් නෙවෙයි. මොකද මගේ ජීවිතේ කොයි විදිහටද තීරණය වෙන්නේ කියන එකට බලපාන අනිවාර්යෙන් සමාජ පසුබිම. මේ වකවානුවේ තියෙන. ඉතින් සහ අර හැමතිස්සෙම මට හිතෙනවා මිනිස්සු විදිහට ඒ කියන්නේ දැනට මට ලැබිච්ච අත්දැකීම් මට ලැබුණු ගුරුහරුකම් ඒ හැම දෙයක්ම එක්ක මගේ දැන් වෙනකොට තියෙන ජීවන පුහුණුව ඒ හැම දෙයක්ම එක්ක මං හැමතිස්සෙම හිතනවා අනාගතය ගැන. මොකද මගේ ජීවිතේ මගේ ජීවිත කාලය විතරක් නෙමෙයි මේ ලෝකේ මට තියෙන වගකීම. මං ජීවත් වෙනකන් විතරක් නෙමෙයි ඊට පස්සේ කොහොමද වෙන්නේ කියන එකට පවා මම වග කියනවා. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් මං හිතනවා සමාජ වගකීමක් අනිවාර්යයෙන්ම අපි හැමෝටම තියෙනවා. ආගමික සහ සංස්කෘතික බැඳීම් ගැන අපි මං හිතන්නේ මේතෙන්ට එන්න කලිනුත් ඕක ගැන අපිට එකක් කතා කළා. මේ ආගමික සහ සංස්කෘතික බැඳීම් කියන එක දිනුපා අපි දන්නේම නැතුව අපේ ජීවිතවලට පුදුම විදියට ගිලා බැහැලා තියෙනවා. තවමත් අපිට අපි අඳින පළඳින දේවල් ඔස්සේ අපිට විවේචන එල්ල වෙනවා. අපි දකිනවා සමාජ මාධ්‍ය කොච්චර දියුණු වුණත් තාක්ෂණය කොච්චර දියුණු වුණත් තාමත් සමාජ මාධ්‍ය ඇතුළේ තියෙන කමෙන්ට්ස් ටිකක් බලුවම අපිට තේරෙනවා දෙවියනේ අපි මොකද්ද මේ කතා කරන්න කියලා. ඉතින් මං හිතන්නේ මේ බැඳීම් සම්ප්‍රදායික සහ ආගමික බැඳීම් ගැන ඔබ දරන මතය මොකක්ද? ඕක දැන් බැලුම් අහන ප්‍රශ්නයක්. මගේ මතය මෙහෙමයි. සංස්කෘතිය ගැන කතා කරොත් මං හිතනවා සංස්කෘතිය කියන්නේ හැමතිස්සෙම පරිණාමය වෙන්න ඕන දෙයක්. ඉවෝල්ව් වෙන දෙයක්. ඒ කියන්නේ ඒක ජනතාව විසින්ම ගොඩනගන දෙයක්. ගොඩනගන දෙයක් නෙමෙයි. මොකද ඒක කවුරු හරි මොකක් හරි මෙහෙම ඉහලින් අහසින් පහත් වෙච්ච දෙයක් නෙමෙයි. ඒක මිනිස්සුම ගොඩනගා ගන්න දෙයක්. එතකොට යම් කිසි කාලවකවානුවක කරගෙන ආපු දේ ඊතරම් සුදුසු නෑ. එතිකලි හරි නෑ හෝ ඒක සමාජීය වශයෙන් ඒක ධනාත්මක බලපෑමක් නෙවෙයි ඇති කරන්න කියලා අපිට තේරෙනවා නම් අපි ඒක වෙනස් කර ගත යුතුව තිබෙනවා. ඉතින් එහෙම නැත්තම්
දැන් අපි මොනහරි හදාගෙන තියෙන දේවල් වලට වඩා කලින් දේවල් ධනාත්මක විදිහට බලපෑවා වගේ හිතෙනවා නම් ඒවත් අපි වෙනස් කරගත යුතු තිබෙනවා. ඉතින් ඒ වගේ මම හිතන්නේ සංස්කෘතිකමය වටපිටාව කියන එක සමාජයක් විසින් ගොඩනගා ගන්න දෙයක්. අපි මිනිස්සු විසින් ගොඩනගා ගන්න දෙයක්. හැබැයි ආගමික වටපිටාව කියන්නේ එහෙම දෙයක්. හැබැයි ඒක ඊට වඩා හරි සංකීර්ණ වෙලා තියෙනවා. මොකද සහ සංවේදී. සංවේදී. මොකද මේ දැන් අපි ඔය ෆිලොසොෆිස් පැත්තට ගියොත් ඒක වෙනම දෙයක් නේ. එතකොට ඒකේ මොන හරි ජීවන දර්ශනයක් නේ ඉදිරිපත් කරන්නේ. හැබැයි ආගම කියන්නේ එහෙම එකක් නෙවෙයි. ආගම කියන්නේ ඊටාම සමහර වෙලාවට බැලුවොත් ටිකක් මිත්‍යා දෘෂ්ටික අදහස් බහුල වශයෙන් දකින බහුල වශයෙන් මිනිස්සු අතරට යවන සහ මට හිතෙනවා නිකන් ආගම කියන එක ගොඩාක් වෙලාවට පාවිච්චි වෙලා තියෙනවා ඉතිහාසයේ ඉඳලම මිනිස්සුන්ව නිකන් බිය ගන්නවන්න මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්න. ඉතින් මට පෞද්ගලිකව මගේ මතය අනුව මං ගොඩාක් ආගම් ගැන එච්චර විශ්වාස කරන ඒක අනුගමනය කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මන්ට යම්කිසි දර්ශනයක් තියෙනවා මං විශ්වාස කරන මං මගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. එහෙම දේවල් තියෙනවා. හැබැයි ඊට අමතර මට මගේ පෞද්ගලික මතය මං එච්චරම ආගම් ගැන මට ලොකු විශ්වාසයක් එහෙම හැදෑරීම ඇතුලේ ඒ ආගම් ව්‍යාප්ත කරන අයගේ තියෙන ප්‍රැක්ටිසස් ඇතුලේ මම දකින්න නැති නිසා මං එච්චරම ඒ ගැන විශ්වාසයක් කරන කෙනෙක් නෙවෙයි. ඉතින් මට හිතෙන්නේ මේ කාන්තාවගේ අතින් බැලුවාමත් අනිවාර්යෙන්ම කාන්තාව විතරකුත් නෙවෙයි. ඉතුරු මට හිතෙනවා කාන්තා පුරුෂ සහ ඊට අභ්‍යන්තර දැන් අපි ඊට බාහිරව තියෙනවන තව LGBTQ ප්‍රජාව ඉන්නවා. ඉතින් මේ හැමෝම ගැන කතා කරන මට හිතෙනවා ආගම ඊටාම මට හිතෙන්නේ හොඳ බලපෑමක් ඇති කරන්න නැහැ කියලා. දැන් මං අහන්නට ප්‍රශ්න වෙනස් දෙයක් අහන්න කියලා හිතනවා. මොකද දැන් අපි වෙන තැනකට ආපු නිසා මේ එහෙම බැරියර්ස් කඩාගෙන යන කාන්තාවකට ඇත්තටම මේ රටේ සමාජයේ නායකත්වයක් ගන්න පුළුවන්ද? හරි අමාරුයි. දැන් අපි දකිනවා එහෙම කතා කරන අයට ඉඩ දෙන්නෙත් නෑ. ඇත්තටම අපි ගත්ත පිරිමි ගත්තත් ගැන අපි පිරිමින්ගෙත් අපේ ජනාධිපතිවරයෙක් වෙන මේ ආගම අදහැතිය යුතුයි අදහන්න ඕන නැත්තම් මේ ජාතිය වෙන්න ඕනේ කියන එක තියෙන අතරේ ඔහොම අපිට බැරියස් කඩාගෙන කාන්තාවකට ඉදිරියට එන්න පුළුවන්ද කියලාවත් අපිට ප්‍රශ්න තියෙන කලට ඒ කාන්තාවන්ට නායකත්වය ගන්න පුළුවන්ද ඇත්තටම? ඇත්තටම ඒක මේ මම හිතන්නේ අපි වැඩි වැඩියෙන් කතා කරන්න ඕන ප්‍රශ්නයක්. මොකද මම මගේ අත්දැකීමකුත් ෂෙයා කරගන්නකෝ. මම දැන් එක කාන්තා දින වැඩසටහනකට මම සම්බන්ධ වුණා මට ආරාධනා කරලා. එතකොට ඒ කාන්තා දින වැඩසටහනට ඇවිල්ලා හිටියා විවිධ සමාජයේ විවිධ තරාතිරම් නියෝජනය කරන කාන්තාව පිරිසක්. ඉතින් ඒගොල්ලන්ගෙන් ගොඩාක් කාන්තාවන්ගෙන් ආපු දේ තමයි කොහොම හරි පාර්ලිමේන්තුවට සහ මේ ජනතාව නියෝජනය කරන තැන්වලට වැඩිපුර කාන්තාව යවන්න ඕනේ කියන එක. ඉතින් මම පෞද්ගලිකව එහෙම හිතන්නේ නැහැ. මොකද මට හිතෙනවා අපි ජෙන්ඩර් එකක් එහෙම නැත්නම් මොන හරි ලිංගික අනන්‍යතාවයක් පදනම් කරගෙන එහෙම සමාජයේ සමාජයේ කිසිම මං හිතන්නේ මේ කිසිම දෙයකට එහෙම ලිංගික අනන්‍යතාවය කියන එක බලපානවා කියලා. මට හිතෙන්නේ පුද්ගලයාගේ තියෙන සුදුසුකම මොකක්ද එතනට එන්න කියන එක තමයි එතනදී බලන්න වෙන්නේ නේද? ඉතින් ඔය වගේ දැන් ඒ කියන්නේ ඔයා කියන එක ඇත්ත. ඒ කියන්නේ නායකත්වයට කාන්තාවට එන එක තාමත් ඊටාම අභියෝගාත්මකයි. මොකද අපි දැන් වෙනකොටත් ඒක අත්දකින්නවනේ. ඉතින් විවිධ වෙන ප්‍රශ්න ගේනවා එහෙම නායකත්වයේ ඉන්න අයට. මං කියන්නේ ඔවුන් කොච්චර සුදුසුද නැද්ද කියන එක වෙනම කතන්දරයක්. නමුත් මං කියන්නේ කාන්තාවක් වීම ප්‍රශ්නයක් වෙන තැන් එනවා ගොඩක් වෙලාවට. ඉතින් කාන්තාවක් වීම වාසියක් වෙච්ච අවස්ථාවක් තියෙනවා. අනිවාර්යයෙන්. නායකත්වයන් සඳහානේ. අනිවාර්යයෙන්. මට තියෙන අත්දැකීම අනුව නම් සමාජයේ කොතනකදී ගත්තත් ඒ කියන්නේ කොයි තරාතිරමකින් ගත්තත් අපි හිතමු මොන හරි ආයතනයක රාජ්‍ය ආයතනයක නැත්නම් පෞද්ගලික ආයතනයක එහෙම නැත්නම් ඕනම තැනකදී මං හිතන්නේ කාන්තාවක් වීම ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ පුළුවන්ද ඔබට ඒකට අවශ්‍ය දැනුම තියෙනවද එහෙම නැත්තං ශක්තිය තියෙනවද ස්ට්‍රෝන්ග්ද ඒකට ඒ වගේ මං හිතන්නේ එහෙම ප්‍රශ්න කරනවා. ඉතින් අනිවාර්යෙන්ම මොකද යන මං හිතනවා යනකොටත් ඒ කාන්තාවටත් ඒ ප්‍රශ්න තියෙනවා. මට මේක කරන්න පුළුවන් වෙයිද? මට මෙච්චර පිරිමි ප්‍රජාගේ තරඟ කරන්න පුළුවන් වෙයිද? අනිවාර්යෙන්ම. කියන්නේ මට හිතන්නේ ඒක අපිට නිකන් අම්මගේ බඩ ඇතුලේ ඉන්නකොටම වගේ තමයි ඕක වැටෙන්නේ. මොකද
අපිට පොඩි කාලින්දලම දෙනවානය කනේ ගෑනු ළමෙක් ඔයා මේ විදිහට ඉන්න ඕනේ ගෑනු ළමෙක් වගේ ඉන්න ගෑනු ඇතර අපිට දෙන්න බෝනික් කොනේ නේද එතකොට අපි පුරුදු වෙන පොඩිකල්න්න බෝනික් කොනාවන්න එගොලන්ට අන්දන්න ඇති උයන්න ඔය දේවල්වලටනි ගොඩක් කම්මල දෙමවපියෝ වනත් අපිට මෙවා කරන්නේ ගයිඩ් කරන්නේ එතකොට ඊට පස්සේ ඉඳලත් එකන මට පෞද්ගලික තියන්නේ අදැකිමුත් එහෙමයි කෙනමකද උයන්න පුළුවන් වෙනුන් ගැන් ළමෙක් වුණාම නැත්තං කසාදයක්ත් බඳන්න වෙන්න ඇදකෙන කසාදය විවාහය තමයි අල්ටිමේට් ගෝල් එක ගැනු ළම ඊට පස්ස දරුව හදලා ජීවිතයතම අල්ටිමේට් ගෝල් කෙති ඔය වගේ අර අපිට විෂන් එකක් හදනවනේ පොඩි කාලෙන්දා එතකොට අපිට ගෑනුවයට මේ බැහැ මේ බෑ ගෑනු අයට කරන්න පුළුවන් වැඩ තියෙනවා කරන්න බැරි වැඩ තියෙනවා ඔය වගේ සහ ගෑනු ළමෙක් පරිස්සම් වෙන්න ඕනේ ගෑනු ළමෙක්ට සෙකන්ඩ් chance එකක් නෑ ඔය වගේ විවිධ දේවල් අපිට හදලා තියෙන දේ. එතකොට අනිවාර්යයෙන්ම අපිට කොහොමද එහෙම ආත්ම විශ්වාසයක් ගොඩනගන්නේ එතකොට අපිම ක්වෙස්චන් කරන අපිට පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවනේ. ඉතින් මට හිතෙනවා ඒක ඇවිල්ලා මේ ඒක කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ කාන්තාවන්ට උපතින් එන එකක් නෙවෙයි. හැබැයි ඒක අපිට සමාජයේ විශ්සින් අපිව හසුරවන දෙයක්. අපිට කාවද්දන දෙයක් කියලා පොඩි කාලේ ඉඳන්. ඉතින් එතකොට අර ආත්ම විශ්වාසය ගැන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඕකේ හාත්පසින්ම වෙනස් විදිහට අර කුඩා දරුවෝ කාලේ ඉඳලම ගයිඩ් කරන දෙමව්පියොත් මම දැකලා තියෙනවා. මොකද ඔබට නෑ එහෙම කෙනෙක් කාන්තාවක් වීම කිසි ප්‍රශ්නයක් නෑ. කිසිම එහෙම මේ චැලෙන්ජස් බාර ගන්න කාන්තාවක් වීම ප්‍රශ්නයක් නෙවෙයි කියලා ඉතාමත් ලොස්සක්. හැබැයි එහෙම අයත් ඉන්නවා. ඒකට ඒ දරුවා ගොඩ නැගෙන විදිහ වෙනස්. මම හිතන්නේ ලෝකේ ඕන තරම් ඒ වගේ කාන්තාව උදාහරණයක් අපිට ඉන්නවා. ඔය අපි ගොඩක් වෙලාවට ඒව දකින්න අර බටහිරවාදී සංකල්ප ඒවා ඉතින් වැඩිපුර එහෙම දකින්නේ ඒකයි ඒක මේක අපේ සංස්කෘති කොටසක් නෙවෙයි කියන තැනින් තමයි අපි ඒක මැඩ පවත්වා ගන්න. ඒක කොහොමුණත් දිනුම මට හිතුණා අපි හත්පසින්ම ඕක දැන් ඔපොසිට් පැත්තට යනවා. දැන් අපි කතා කරේ හරි. අපිට සමාජයෙන් ප්‍රශ්න තියෙනවා, අපිට සංස්කෘතියෙන් ප්‍රශ්න තියෙනවා. අපි මේවා මේ බැරියර්ස් කඩාගෙන යන එක ලේසි දෙයක් නෙවෙයි. අපිට එහෙම තත්ත්වයක් තියාගෙන අපේ පැත්තෙන් ඒ කියන්නේ අපිටම කාන්තාවක් විදිහට අපිට මොනවද අපේ නිදහස වෙනුවෙන් නැත්තම් අපේ ස්ථානය වෙනුවෙන් මොකක්ද අපේ සම්පතැනද නිසි තැනද මේ තැන නිර්මාණය කරගන්න අපේ පැත්තෙන් අපිට මොනවද කරන්න පුළුවන්? මට හිතෙන්නේ අපිට ලොකුවටම කරන්න පුළුවන් දේ දැන් අපි එක දැන් ඔයත් මං කලින් කිව්වා වගේ අපි දැන් කාන්තාව විදිහට අපිට විවිධ අත්දැකීම් තියෙනවානේ මේ සමාජයේ පොඩි කාලේ ඉඳලා ජීවත් වෙනකොට. ඉතින් මට හිතෙන්නේ අපිට දැන් තේරෙන දේවල් තියෙනවානේ මේ අඩුපාඩු හොඳ තැන් ලෝකේ සමාජයේ. ඉතින් මට හිතෙනවා දැන් අපේ ජීවිතය ගොඩනගා ගන්න අතරම අපි අපිටම චැලෙන්ජ් කරගන්න අතරම ඊළඟ ජෙනරේෂන් එක ගැන අපිට වගකීමක් ගන්න පුළුවන්. එතකොට අපි දැන් මගේ දරුවෙක්ම වෙන්න ඕනේ. හැබැයි මට ආයෙ මුණ ගැහෙන මම දරුවොත් එක්ක ගොඩක් වැඩ කරන කෙනෙක්. ඉතින් මට මුණ ගැහෙන ගෑනු දරුවෝ එක්ක වැඩ කරනකොට මං කවදාවත් ඒගොල්ලන්ට අර මේ මට පොඩි කාලේ හම්බ වෙච්ච අත්දැකීම් ටික ෂෙයා කරන්නේ නැහැ. ඒ කියන්නේ යා ගෑනු ළමෙක් වීම ඇතුළේ වාට මෙහෙම වා ගෑනු ළමෙක් වා මෙහෙම ඉන්නේ කියලා ෂෙයා කරන්නේ වෙනස් කොට සලකන්නේ නැහැ. වෙනස් කොට සලකන්නේ නැහැ. ඉතින් එතකොට මට හිතෙනවා ඒක ලොකුවටම කරන්න පුළුවන් දෙයක්. මොකද අපිට අපි කරන ඕනෑම පැතිකඩකින් අපි ඩිරෙක්ට් දරුවොත් එක්ක ගනුදෙනු කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කරන වෘත්තිය ගත්තොත් ඔයා ලොකු සමාජයේ ලොකු ප්‍රජාවකට ආමන්ත්‍රණය කරනතර මමත් එහෙමයි. කලාකාරණයක් විදිහට. ඉතින් ඒ හැම අතින්ම අපිට පුළුවන් නම් මේ මැසේජ් එක අරගෙන යන්න. ඒක ලොකු දෙයක්. සහ මට හිතෙනවා අධ්‍යාපනය වෙනස් විය යුතුමයි. මොකද අධ්‍යාපනය කියන්නේ මම මේ කියන්නේ අර ශිෂ්‍යත්ව කරනවා ඕලෙවල් කරනවා ඒක නෙවෙයි. ඊට හයින් ගිය ආධ්‍යාත්මික සංවර්ධනයක් ගැන. ඉතින් ඒ වෙනුවෙන් මං හිතනවා අපිට ලොකු වැඩ කොටසක් තියෙනවා. මට හිතෙනවා අපි හිතනවා පොඩි දරුවෝ ගැන අපි හරිම ඉතාම සැහැල්ලුවෙන් හිතනවා වැඩි. මොකද අපි හිතනවා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ වයසට මතක හිටින්නේ නැහැ. එහෙම නැහැ. මොකද ඒ කුඩා අවදීදී තමයි යාගේ පෞරුෂත්වයේ සංවර්ධනය වෙන්නේ වැඩිපුරම. එයා කවුද ලොකු වෙලා වෙන්නේ කියන එක තීරණය වෙනවා පුංචි කාලේ. කොයි විදිහේ පෞරුෂත්වයක්ද යාට ගොඩ නැගෙන්නේ කියන එක. ඉතින් මට හිතෙනවා ඒ ගැන අපි අනිවාර්යයෙන්ම වගකීමක් ගන්න ඕනේ. මම හිතන්නේ තමන් දරුවෙක් හදනවා නම් ඒ ගැන ලොකු වගකීමක් ගන්න ඕනේ. ඊට අමතරව මම හිතනවා ලෝකෙම ඉන්න හැම දරුවා ගැනම හැම මිනිස්සෙකුටම වගකීමක් තියෙනවා.
සහ මට හිතනවා දැන් වෙනකොට අපි මේ දැන් මේ කතා බහක් අපි ගොඩනගනවනේ කාන්තාව ගැන මොකක් හරි. ඉතින් මේක ඊටම හොඳ කතා බහක්. මම හිතන්නේ එක එක අයගේ මතවාද ෂෙයා වෙන එක හොඳ තැනක්. සහ අර කාන්තාව දැන් අපි පහුගිය කාලේ දැක්කා දැන් අපි කතා කරන්නේ මේ සමාජයේ විවිධ බලපෑම් වලට අපි ලක් වෙනවා. සමහර දූෂණ සිද්ධ වෙනවා. ඉතින් අපි පහුගිය කාලේ ඒ වගේ දේවල් ගොඩක් කතා කරා. හැබැයි එතකොට වැඩිපුරම දකින්න හම්බ වෙන්නේ නැවත සමාජයේ අර ගෑනු කෙනෙක් වුණාම රැට යන්න එපා. මං කියන්නේ එහෙම නෙවෙයිනේ වෙන්න ඕනේ. ගෑනු කෙනෙක්ට රැට එළියට බහලා යන්න පුළුවන් වෙන්නේ. සමාජයක් ගොඩනගෙන එක. ගොඩනගෙන්න ඕනේ. ඉතින් එතකොට ඒ එළියට බහලා යන ගෑනු කෙනාගේ සුරක්ෂිතභාවය ගැන ඒ දකින්න මේ හැම මිනිහම වග කියනවා නම් එතනින් නම් යන මිනිස්සු හැමෝම වග කියනවා නම් ඒක ගෑනුද පිරිමිද වෙන්න ඕනේ නැහැ. ඒ වෙන ලිංගික අනන්‍යතාවයක්ද වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒ හැමෝම ගැන මම කියන්නේ කාන්තාව විතරක් නෙවෙයි හැමෝම ගැන හැමෝම වග කියනවනේ. ඒකේ තාම මට හිතෙනවා අපි අර කතා කරන දියුණු සමාජයක ලක්ෂණ ගැන කතා කරොත් ඉතින් ওই දේවල් නිර්මාණය විය යුතුයි. ඔබ දිනබා දැන් ඔබ කලාකාරණියක් විදිහට විවිධ ශාස්ත්‍රවල වැඩ කරන කෙනෙක් විදිහට මට හිතෙනවා මෙහෙම ප්‍රශ්නයක් අහන්න. දැන් අර ඔය අපි කියනවානේ දැන් ගොඩක් වෙලාවට සමාජයේ විවිධ කාලෙට විවිධ අය විවිධ අයගේ මත අහනවා. ඒවට සවන් දෙනවා. ඒ විදිහට අපි ඉන්න ඕන කියලා වගේ දේවල් හැදෙනවා. අපි ඔකට නමක් කියනවා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියලා. දැන් ඔබගේ ශාස්ත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් ගෑනු කට්ටියක් ඉන්නවා, කාන්තාව තුන පිරිමිත් ඉන්නවා. මේ අය විවිධ දේවල් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා විදිහට සමාජගත කරනවා. ඔබට කොහොමද මේක දැනෙන්නේ? කියන්නේ ඔබ කලාකාරණකද ඔබ හිතනවාද ඒවා සමාජගත කරන මතයන් ඇතුලේ කාන්තාවට බලපෑමක් සිද්ධ වෙන්නේ නැද්ද? මම හිතන්නේ මුළු මහත් සමාජයටම ඉතාම දැවැන්ත බලපෑමක් සිද්ධ වෙනවා කාන්තාවට. මේ මොහොතේ මේ පවතින තත්ත්වය ඇතුලේ කාන්තාවට දරුවන්ට මෙසි හැමෝටම ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. මට දැන් අපි දෙන්න ඇත්තටම ඔය ගැන පොඩි කතා බහක් යෙදුණා මේ වැඩසටහනට කලින්. ඉතින් අර ඒ වෙලාවට හිතලා බලනකොට පොඩ්ඩක් හොඳ ඒ කියන්නේ ධනාත්මක ඉන්ෆ්ලුවන්ස් එකක් සමාජයට කරන අය කවුද වගේ ප්‍රශ්නයක් එනකොට පොඩ්ඩක් අපි දෙන්න හිර වෙන තැනකුත් කරන්න කියලා. හැමෝම අර පරිභෝජනවාදී කොටස් කරුවා බලන් යනවා. ගොඩක්ම මම හිතන්නේ ගොඩාක් දෙනෙක් වෙන්නේ අපි කියන්නේ මෙටීරියලිසම් පරිභෝජනවාදය කන විදිය අඳින විදිය නේද ජීවත් වෙන විදිය ප්‍රොමෝට් කරන එක තමයි. මේ වෙනකොට ලෝකේ කතා බහට ලක් වෙලා තියෙන මාතෘකාවක් මේක. මොකද පරිභෝජනවාදය කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මොහොතක් මේක. ඉතින් මං හිතන්නේ පුළුවන් තරම් ඒ කියන්නේ ලෝකේ අපි දියුණු රටවල් කියලා ගන්න රටවල් දියුණු කියන්නේ ඇමරිකාව වගේ දියුණු නෙවෙයි. මං කියන්නේ ස්කැන්ඩිනේවියන් රටවල් වගේ ටිකක් අධ්‍යාත්මික මං හැමතිස්සම දියුණුව කියලා මගේ ඔළුවට එන්නේ ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ගැන. ඉතින් ඒ වගේ රටවල් ගොඩක් වෙලාවට මේ වෙනකොට පරිභෝජනවාදය සීමා කරගන්න කටයුතු කරනවා. එතකොට අපි වගේ රටවල් තාම ඒවා ගොඩක් වෙලාවට ප්‍රමෝට් කරමින් සිටින කෙනෙක්. අපි ගොඩක් ඒක ව්‍යාප්ත කරමින් සිටිනවා මේ මතවාද. ඉතින් ගොඩාක් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාගේ ලක්ෂණය තියෙනවා. ඊට පස්සේ කාන්තාව ගත්තාම මට හිතෙනවා අපි සුන්දරත්වය ගැන කතා කරොත්. මොකද කාන්තාවත් එක්ක බැඳීච්ච දෙයක් නෙවෙයි. කාන්තාවක් සුන්දර විය යුතුමයි වගේ එකක් තියෙනවා සමාජයේ. ඉතින් ඕක ගැන කතා කරනකොටත් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා සමාජයට. මොකද දැන් වෙනකොට නිකන් මොකක්ද ඒකට කියන්නේ පර්ෆෙක්ෂන් සුන්දරත්වය කියන්නේ නේ. ඒ කියන්නේ සමේ කිසිම කැලලක් තියෙන්න බෑ. සම මුළු ඇඟේම සම එක පාට වෙන්න ඕනේ. කොණ්ඩේ පුඩි අවුල් සහගත වගේ තත්ත්වයක් තියෙන්න බෑ. ඉතින් ඔය වගේ මතවාද තමයි දැන් මේ වෙනකොට තියෙන. සුදු වෙන්න ඕනේ. සුදු වෙන්න ඕන. හැම සුදු වෙන්න ඕනේ. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා කාන්තාව අතර. ඉතින් ඊටාම නරක, ඊටාම නෙගටිව් බලපෑම් සිදු කරමින් ඉන්නවා. ඉතින් අපේ ශාස්ත්‍රයේ කාන්තාව කියන්නේ ඇත්තටම මම හිතන්නේ මේ කලාකරුවෙක් එහෙම නැත්නම් කවුරු හරි ඒ කියන්නේ සමාජයේ යම් මතයක් නිර්මාණය කරන්න පුළුවන් බලපෑමක් කරන්න පුළුවන් කෙනෙක්. පුළුවන් අයනේ ඔය හැමදේම වගකීමක් දරන්න පුළුවන්. ඒකයි. එතකොට ඒක ලොකු ඒ කියන්නේ ඒක පවර් එකක් විදිහට ගන්නවා වගේම බලයක් විදිහට පාවිච්චි කරනවා වගේම අපි අනිත් පැත්තට හිතන්න ඕනේ අපිට කොච්චර වගකීමක් තියෙනවද කියලා. ඒකත් එක්කම බැඳිලා එන අනිත් පැත්තට. ඉතින් ඒ වගකීම් සහගත බව කී දෙනෙක් ගන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මම හිතනවා අර කාන්තාව කියන එක ගන්නකොට අපි කියනවනේ හැමතිස්සෙම අර
මව්වත්කම කියන එකත් හ්ම්. බැඳෙනවා අපිත් එක්ක. ඒ මව්වත්කම කියන්නේ මේ අපේ කුසෙන් දරුවෙක් බිහි කරනවා කියන එක නෙවෙයි. මව්වත්කම කියන්නේ හැමතිස්සෙම සමාජය ගැන ඒ මව් සෙනෙහසින් බලන්න හ්ම්. පුළුවන් කියන එක. කියන අනිත් හැමෝම ගැන එහෙම මව්වත්කමකින් සලකන්න පුළුවන් කියන එක. ඉතින් ඒක කාන්තාවක් විය යුතුමත් නැහැ. සමහර පිරිමි අයගෙත් එහෙම ලක්ෂණ තියෙනවා. ඉතින් හැබැයි මං හිතනවා අර කාන්තාවත් එක්ක හැමතිස්සෙම අපි බද්ධ කරගන්න හ්ම්. දේවල් නේ ඔය දේවල්. ඉතින් මට හිතෙනවා ඒ වගේ අපිට හිතන්න සිද්ධ වෙලා තියෙනවා මේ වෙලාවේ. ඉතින් අර ඒ විදිහේ ධනාත්මක බලපෑමක් සමාජයට කරන්න පුළුවන් තරම් කාන්තාව ඒ වෙනුවෙන් කොච්චර පොහොසත්ද කියන එක ගැනත් මං හිතන අපිට හිතන්න වෙලා තියෙනවා. ඒ තමයි ඇගේ මතේ ඇය දරන මතය. ඉතින් මේක සම්බන්ධ විවිධ අදහස් ඔබට තියෙනවා. සමහරට ඔබට පුළුවන් අපිට කමෙන්ට් කරන්නත් ඔබට හැකියාව තියෙනවා. නෑ මගේ මතේ නම් මොක නෙවෙයි කියලාත් කියන්න ඔබට අයිතියක් තියෙනවා. කොහොමවත් මේ සංවාදයන් තමයි වැදගත් වෙන්නේ ඕනම සමාජයක නේද? අපි ඉදිරියට යනකොට සමාජයක සංවාද විසංවාද ඇතිවීමම තමයි මෙවැනි මාතෘකා සම්බන්ධව අපි ආධ්‍යාත්මිකව සහ අපේ මනසින් අපි කොච්චර දියුණු වෙනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔබටත් ඒ සංවාදය විවෘතයි. ඉතින් ඒ ගැන කතා කරද්දී ඔබ මේ මට හිතෙනවා දැන් ඔතනම තව සම්බන්ධ වෙන දෙයක් කාන්තාවගේ ශාරීරිය සම්බන්ධව. විවිධ මත තියෙනවා සමාජය ඇතුළේ. කෙට්ටුණත් ප්‍රශ්නයක්, මහත් වුණත් ප්‍රශ්නයක්, කොට රැන්දත් ප්‍රශ්නයක්, දිගට රැන්දත් ප්‍රශ්නයක්. පුදුම ප්‍රශ්න ගොඩක් තියෙනවා. පුරුෂයට සාපේක්ෂව ඇත්තටම කිව්වොත් එහෙම. ඒක දිනම් ඇත්තටම පුරුෂයට සාපේක්ෂව කාන්තාවට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේක ගැන ඔබ දරන මතය මොකක්ද? මට හිතෙන්නේ යම්කිසි කාන්තාවගේ ශරීරය අනිවාර්යයෙන්ම එයාට අයිති දෙයක්. එතකොට එයා කොච්චර නිරෝගීද, එයා කොච්චර සතුටින්ද ගැන, එයා කොච්චර කම්ෆර්ටබල්ද කියන එක තමයි අදාළ දේ. ඉතින් එතකොට එයා සතුරු නැත්තම් එයාට ඒක වෙනස් කරගන්න පුළුවන්. එයා නිරෝගී නැත්තම් එයාට නිරෝගී වෙන්න පුළුවන්. ඉතින් ඒක පවා එයාගේ choice එකක්. එයාට එහෙම ඕනද කියන එක. ඉතින් මට හිතෙනවා ඒක අනිවාර්යයෙන්ම හරි පෞද්ගලික දෙයක්. ශරීරය කියන එක. ඉතින් වෙලා තියෙන්නේ දැන් වෙනකොට ඔය හැම දෙයකටම සමාජයේ බලපෑමක් තියෙනවා. මොකද සමාජයේ විසින් හදලා මම අර කලින් කිව්ව සුන්දරත්වය කියන එකට අදාළයිනේ ඕක. එතකොට සමාජයේ විසින් අපිට ඔලුවට දාපු දෙයක් තියෙනවා මෙහෙම ඉංගසුංග ගත හැකි මිටින මොකක් හරි. නැත්නම් වෙලෙන් දැන්වීම ගත්තත් කාන්තාවගේ ශරීරය සහ මුහුණ ඇඟ විකිනන විදිහ අපිට පේනවා. ඉතින් ඇත්තට මේක ගොඩාක් දකින්න තියෙන දෙයක් මේ කාලවකවානුවේ. ඉතින් ඔය විලාසිතත් එහෙමම තමයි. අනිවාර්යෙන්ම දැන් ඔය දේවල් තමයි අර මං කලින් කියපු නෙගටිව් ඉන්ෆ්ලුවන්සස් වලට බලපාන්නේ. මොකද ඊට පස්සේ සමාජයටත් දැන් කවුරු හරි එහෙම යම්කිසි මිනිස්සු දන්න අඳුනන චරිතයක් එයා මොන හරි කරලා එයා කියනවා සමාජයටත් ඕගොල්ලොත් මෙහෙම පර්ෆෙක්ට් වෙන්න මේ වගේ ඔයගොල්ලන්ගේ අඩුපාඩු තියෙනවා ඔයගොල්ලෝ හදාගන්න ඉතින් හැබැයි හැමතිස්සෙම සුන්දරත්වය කියන්නේ මේ එක මොඩල් එකේ මෙහෙම 10ක් ගත්තොත් 10 දෙනාම එක විදිහ වීම මට තේරෙන්නේ නැහැ ඒක කොහොමද සුන්දර වෙන්නේ කියලා. කියන්නේ හැමතිස්සෙම මේ තියෙන වෙනස්කම් විවිධත්වය තමයි සුන්දරත්වය විදිහට අපිට දකින්න. ඒ කියන්නේ අපිට එහෙම එකක් තියෙනවනේ. නැත්නම් හැමෝගෙම එක වගේ කොණ්ඩේ තියෙනකොට හැමෝගෙම එක වගේ සමක් එහෙම තියෙනකොට හැමෝගෙම අයිබ්‍රෝස් එක වගේ වෙනකොට ඒකේ විවිධත්වයක් එහෙම සුන්දරත්වයක් ගොඩනගෙන්නේ නැහැ. ඉතින් මට හිතෙන්නේ එහෙම දෙයක්. මොකද මට හිතෙනවා ඒ සමාජයේ ඔය දේවල් ගැන තියෙන අදහස් දැන් වෙනකොට අපි වෙනස් කරගන්න මොන හරි අපිට කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටින දෙයක්. දැන් ඔබ එහෙම කරමින් යන කෙනෙක් විදිහට ගුරුවරියක් විදිහට ඔබ මේ නාගරික පරිසරයෙන් ගොඩක් ගම්බද ප්‍රදේශවල දරුවන් හමු වෙන කෙනෙක් විදිහට ඒ අයට ඔය ප්‍රවේශය තියෙනවද? ඔය දැනුමේ ප්‍රවේශය එහෙම නැත්නම් තාක්ෂණයේ ප්‍රවේශය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඒ දරුවන්ගේ මතයන් වෙනස් කරන්න අවශ්‍ය ප්‍රවේශයන් තවම අපේ රටේ හැදෙනවද හැදිලා තියෙනවද ඔබට දැනෙන විදිහට දරුවන් එක්ක කතා කරද්දී? මෙහෙම ඇත්තටම ඒ ගැන දැන් එහෙම ගියාම ඊටාම කනගාටුදායක තත්ත්වයක් තමයි ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට සමහර දරුවෝ ඒ ඉස්කෝලේ ගමන පවා ඊටාම දුෂ්කර කර්තව්‍යයක්. ඉතින් සමහරලාට ඉස්කෝලේ යන්නේ නැති පාසල් අධ්‍යාපනයක් ලබන්නේ නැති දරුවෝ ඉන්නවා ඒ ගම්වල. ඉතින් ඒක ටිකක් හරිම තාමත් හරි අර සංකීර්ණ තත්ත්වයන් තියෙනවා ගම්වල. ඉතින් අපි මේ කතා කරන දේවල් වලට ප්‍රවේශයක් එන්න තව ගොඩක් කල් බලන්න ඉන්න ඕන. කොහෙත්ම සූදානමක් නැහැ. මොකද ඒ ඉන්න කාන්තාවෝ ගැන කතා කරනකොට ඔවුන්ගේ තියෙන සමාජ අවබෝධය ගැන කතා කරනකොට අඩුම ගානේ මූලික අවශ්‍යතා ටිකවත් ඉටු කරගන්න නොහැකියාව. නොහැකියාව කියන්නේ ඒ ගැන අවබෝධයක් නැතිකම තමයි කනගාටුදායකම දේ. කියන්නේ ඔවුන් දන්නේ නැහැ. කියන්නේ ඔවුන්ට අධ්‍යාපනයක් නැහැ. කියන්නේ එතකොට ඔවුන් ගෑනු දරුවෙක්ව හදන්නේ ඒ පිළිවෙලටමයි. එතකොට ඒ අපි හිතුවට අනාගත පරම්පරාව කියලා ඒ දරුවොත් අර පාරේම යන්නේ. සමහර කොළඹවත් ඇවිල්ලා නැහැ.
ඉතින් එතකොට ඒ කිසිම ඒගොල්ලෝ ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරනවා හැබැයි YouTube බලනවා ඒවා කරනවා හැබැයි ඒකෙත් ඊටාම අර ධනාත්මක දේවල් නෙවෙයි ඒගොල්ලෝ පරිභෝජනය කරන්නේ. මොනවද බලන්න ඕනි කියන එක පිළිබඳව ඔව් ඒ කියන්නේ ගොඩක් වෙලාවට තමන්ට හොඳ විදිහට බලපාන දේවල් නෙවෙයි ඒගොල්ලෝ බලන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් සමහර වෙලාවට යම් පිරිස් දැන් වෙනකොට පොඩ්ඩක් ඒ වෙනුවන් මහන්සි වෙන මිනිස්සුත් ඉන්නවා. ඉගෙන ඒ දරුවන් එඩියුකේට් කරන්න ඒ ජන කොට්ටාශ වලට යම්කිසි මොන හරි අධ්‍යාපනයක් ලබා දෙන්න මොන හරි ඒගොල්ලන් ඇතුළේ ඒ සමාජ ඇතුළේ සමාජ කොට්ටාශ ඇතුළේ දියුණුවක් නිර්මාණය කරන්න මහන්සි වෙන පිරිසුත් ඉන්නවා. ඉතින් මම හිතනවා ඒක ඇවිල්ලා ඉතින් ලොකු ධනාත්මක දෙයක් මේ වෙනකොට. දිනූපා කෝදාගොඩ කියන චරිතයට පුංචි කාලේ දැන් ඇවිල්ලා දැන් මම හිතන්නේ විවාහ වෙලා අවුරුදු 11ක් කියලා වගේ මට ඇහුණා කියනවා. එතකොට වසර 11ක විවාහ ජීවිතයක් ඊට කලින් ගොඩක් ආදරෙත් කළා. ඔව්. චූටි කාලේදී මම 20කට විතර ළඟයි. අවුරුදු 20කට 18කට ළඟ ආදර කතාවක් තියෙන්නේ. මේ ආදර කතාව ඇතුලේ සහකරුවා කියන කෙනා පාර්ට්නර් කියන කෙනා කාන්තාවකට ජීවිතේ ගන්න ලොකුම වැදගත්ම තීරණයක්. මම හිතනවා ඔහුත් අපි දන්නවා තම දක්ෂ ගායන ශිල්පියෙක් සංගීත නිර්මාණ ශිල්පියෙක් නර්තන ශිල්පියෙක් සහ අධ්‍යයනය කරලා තියෙන්නේ ගණිතය පැත්ත මම හිතනවා ඔබ කිව්වා වගේ. ඉතින් මම හිතනවා ඔහු විවිධ ඔබ වගේම විවිධ ක්ෂේත්‍රවල නිර්මාණකරණයේ අලුත් තැන් හොයාගෙන යන කෙනෙක් ඔබත් එක්ක. සහකරුවා කියන කෙනා කොච්චර වැදගත්ද ජීවිතේ ඔබව ගොඩනැගෙන කාන්තාවක් විදිහට? මට හිතෙන්නේ ඒක මේ අපි ජීවිතේ එකට ගත කරන්න තෝරගන්න කෙනා කියන එක හරි වැදගත් දෙයක්. ජීවිතේ ඊළඟ කොහොමද තීරණය අනාගතේ තීරණය වෙන්නේ කියන එකට. ඒක මම හිතන්නේ කාන්තාවක් විදිහට විතරක් නෙමෙයි අනිත් පැත්තටත් ඒ විදිහටම බලපානවා. ඉතින් අපි දැන් ඒ ගැන කතා කරොත් දැන් අපි යාළු වෙච්ච කාලේ ගැන කතා කරොත් අපි ඒ නමත් කියලාම ඔහු ගැනත් අපි ඔව් නදික වැලිගොඩපොළ මගේ හස්බන්ඩ් ඉතින් යාළු වෙච්ච කාලේ වගේ නෙවෙයි විවාහ වුණාට පස්සේ. විවාහ වෙලා මුල් අවදිය වගේ නෙවෙයි ඊට පස්සේ ටිකක් කල් යනකොට ඊට පස්සේ වගේ නෙවෙයි දැන් වෙනකොට. ඉතින් මට හිතෙන්නේ අධ්‍යාපනය කියන එක තමයි මේ හැමදේම ජීවිතේ අපි අත්දැකීම් එක කොච්චර අපි හිතන පතන විදිහ දැන් මම යත් එක්ක යාළු වෙලා ඉන්න කාලේට වඩා හාත්පසින්ම වෙනස් දිනූපා කෙනෙක් දැන් ඉන්නේ. ඉතින් එතකොට එහෙම වෙනවා ලෝකේ. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ හැමදේම වෙනස් වෙනවා. මට හිතෙනවා මෙහෙමයි කියන්නේ අපි කවුරු හරි දෙන්නෙක් එකට ජීවත් වෙනවා පාර්ට්නර්ස්ලා වෙනවා. පාර්ට්නර් කියන්නේ අපි පාර්ට්නර් කියන්නේ අපි සහයෝගය දෙනවා අනිත් කෙනාට කියන එක. ඒ සහයෝගය දෙනවා කියන්නේ නිකන් මට මොන හරි කරන්න අවසර දෙනවා වගේ එකක් නෙවෙයි. නෝ එහෙම එකක් නෙවෙයි. ගන්න අවශ්‍ය නැහැ. අවසර ගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක ඇවිල්ලා වෙන ඊට වඩා ටිකක් ගැඹුරු ආධ්‍යාත්මික අවබෝධයක්. ඉතින් එතකොට අනිත් කෙනාගේ සතුට මොකක්ද? ඒ කෙනාට කොහොමද මට දෙන්න පුළුවන් සහයෝගය? සහ ඒ දේවල් එක මට යත් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද? ඔය වගේ දේවල් ටිකක් තමයි මට හිතෙන්නේ අපිට අවබෝධ කරගන්න සිද්ධ වෙන්නේ, තේරුම් ගන්න සිද්ධ වෙන්නේ සහ තීරණය කරගන්න සිද්ධ වෙන්නේ ජීවිතේදී. ඉතින් අද වෙනකන් නම් දැන් මෙහෙමයි. දැන් අපි දෙන්න ගොඩාක් දෙනෙක් අපි දෙන්න ගැන කතා කරනකොට කතා කරනවා ඉතාලම හොඳ පෞල් ජීවිතයක්, ඉතාලම හොඳ ආදර සම්බන්ධයක්. එහෙම කියලා ඉතාලම හොඳ ආදර සම්බන්ධයක් අනිවාර්යෙන්ම. හැබැයි මේක මේ මෙහෙම ගලාගෙන ආවේ නෑ. ඉතින් එක එක අවදීන් තිබුණා අපි එක එක හැලහැප්පි. එහෙම දේවල් වෙලා තමයි එක තැනකදී අපි දෙන්න මට හිතෙනවා ටිකක් හොඳ අවබෝධයකට ආවේ අපි දෙන්න ගැන. ඊට පස්සේ ඉඳලා දැන් වෙනකොට නම් අපි දෙන එකට ජීවත් වෙන්නේ අර විවාහ වෙච්ච හින්දාවත් එහෙම නැත්නම් එහෙම මිනිස්සු මොන හරි හිතයි කියලා වත් නෙවෙයි. අපි දෙන්නට ඇත්තටම එකට ජීවත් වෙන්න ඕනේ හින්දා. ඉතින් මට හිතෙනවා දැන් මං කියන්නේ නැහැ අපි දෙන්නගේ සම්බන්ධතාවය වගේ වෙන්න ඕනේ හැම රිලේෂන්ෂිප් එකක් කියලා. හැබැයි මට හිතෙනවා අර ඇත්තටම අවසානයේ අපිට ඒ කෙනත් එක්ක ජීවත් වෙන්න ඕන හින්දා අපි ජීවත් වෙනවා නම් ඒක සාර්ථකයි. ඒක අර සැටිස්ෆැක්ෂන් එකක් බවට පත් වෙනවනේ. මට හිතෙනවා ඒක විවිධ වෙන්න පුළුවන්. අපි එක එක මිනිස්සුන්ගේ අවශ්‍යතා බලාපොරොත්තු වෙන දේවල් ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සම්බන්ධතාවයකදී අන්තිමටම අපි ඇයි අපේ එකට ඉන්නේ කියන ප්‍රශ්නේ අපෙන්ම අහගන්නකොට ඇත්තටම මට ඇත්ත එක්ක ඉන්න ඕන හින්දා වගේ උත්තරයක් අපේ හිත ඇතුලෙන් එනවා නම් ඉතින් මට හිතෙනවා ඒක හොඳයි කියලා. ඒ වගේම තියෙනවා දැන් මේ කාන්තාව නිදහස් වීමේ කාරණාව ගැන කතා කරද්දී සාම්පුරුෂයා කියන කෙනා කොච්චර බලපානවද අපි පොදුවේ කතා කරොත්?
ඔවු මට හිතෙන්නේ ඔය නිදහස කියන මේ සංකල්පය ටිකක් අර හරි මේ පරිස්සමින් කතා කතා කරන්න කරන්න ඕන ඕන. වෙලා ඕ. තියෙනවා මේ වෙනකොට මොකද අර මං කිව්වේ හැමතේ හැමදේම දැන් අපි හිතමු ඔය වචන කීපයක් තියෙනවා මේ වෙනකොට ටිකක් පරිස්සම් වෙන්න වෙන නිර්හංකාරකම ඔය නිදහස ඒ වගේ දේවල් ඉතින් නිදහස ගැන කතා කරනකොට මට හිතෙනවා අපිට අනිවාර්යෙන් මිනිස්සුන්ට නිදහස කියන එක නීඩ් එකක්නේ අවශ්‍යතාවයක්. හැබැයි ඒ අපි හොයන නිදහස ඇතුලේ කාට හරි අපහසුතාවයකට ලක් වෙනවා නම් කාට හරි නරකක් වෙනවා නම් ඒක අපිට ඇක්සෙප්ට් කරන්න බෑ. ඒක අපිට පිළිගන්න බෑ. හැබැයි එතකොට එහෙම එකක් තියෙන කෙනෙක් තමාට පහසුව වගේම අනිත් සමාජයේ පහසුව අනිත් අයගේ පහසුව ගැන අපිට අනිවාර්යයෙන්ම හිතන්න සිද්ධ වෙනවා. ඉතින් හැබැයි ওই නිදහස කියන එක මට හිතෙන විදිහට කාටවත් දෙන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒක තමන් හොයාගන්න ඕන දෙයක්. ඉතින් ස්වාමි පුරුෂයාට මට හිතෙනවා බිරිඳකට නිදහස දෙන්න බෑ කියලා මට හිතෙන්නේ. මොකද එහෙම තත්වයක් තියෙනවා නම් ඒ කියන්නේම කියන්නේ කාගෙන් හෝ නිදහස අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේම අපිට නිදහසක් නැහැ කියන එක. මොකද මං හිතන්නේ අර මං කලිනුත් කිව්වේ පාර්ට්නර්ස්ලා කියන්නේ ඔවුන්ට සමානාත්මතාවයක් තියෙන සම්බන්ධතාවය ඇතුලේ. හැබැයි සමානාත්මතාව මං කියන්නේ ඔය වචන ගැන තියෙන පරිස්සමක් වෙන්න. සමානාත්මතාවය කියන්නේ හරි පරිස්සම් වෙන්න ඕන දෙයක්. ඔයාගේ බඩගින්නයි මගේ බඩගින්නයි වෙනස්. ඔයාගේ බඩ පිරෙන කණ්ඩෝන පිඟානයි මගේ බඩ පිරෙන්න කණ්ඩෝන පිඟානයි වෙනස්. එතකොට ඔයාගේ උසේ හැටියට ඔයාට පේන්නේ නැති තැනකට ඔයාට පේන්න උස සකස් කරන්න ඕන නම් ඒ උසයි මට සකස් කරන්න ඕන උසයි වෙනස්. එතකොට සමානාත්මතාවය කියන්නේ එහෙම දෙයක්. එහෙම නැත්නම් ඔයාට බඩගින්නට දෙන පිඟානම මට දෙන්න ඕනේ කියන එක නෙවෙයි. ඉතින් ඒ වගේ කියන්නේ ඔය පාර්ට්නර්ස්ලා කියන එකත් එහෙම එකක්. ඒ සමානතාවය තියෙන. එතකොට සමහර මොහොතවල තියෙනවා මට 90ක් දාන්න වෙන යාට 10යි දාන්න පුළුවන් වෙන. සමහර වෙලාවල් තියෙනවා යා 95ක් විතර දාන මම 5ක් විතර දාන. ඔය වගේ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් තැන් එනවා ජීවිතේ. ඉතින් අන්න ඒ වගේ හැබැයි සමානාත්මතාවයක් තියෙන තැනක්. එතකොට මං හිතන්නේ නිදහස කියන එක බිරිඳ හෝ සැමියා හෝ දෙන්නගෙන් කවුරුත් දෙන්නට දෙන්න ඕන එකක් නෙවෙයි. නිදහස කියන එක තමන් තියාගන්න ඕන, තමන් හොයාගන්න ඕන දෙයක්. හොඳයි අද හොඳ අදහස් ටිකක් රන් කහට ඇගේ මතේ විද්‍යාරණි අපේ වැඩසටහන තුළ මතන දිනුපා කෝදාගොඩ බොහෝ සමාජය තුළ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියක් විදිහට ඇගේ අත්දැකීම අපිත් එක බෙදාගන්නේ. දිනුපා මං අහන්න කැමති ඔබ හිතන විදිහට කාන්තාවකගේ සීමාවන් නීතිමය වශයෙන් පැනවිය යුත්තක්ද නැත්නම් සමාජය නැත්නම් තමන් සමාජීය වශයෙන් නැත්තම් පනවන්න ඕන දෙයක්ද තමන් විසින්ම පනව ගන්න ඕන දෙයක්ද? මගේ මතය ගැන මං හිතන්නේ සීමාවන් ඇයි අපි දාගන්නේ කියන එකත් ඒක ගැන කතා කරනකොට මට හිතෙනවා ඒක ටිකක් පෞද්ගලික කාරණාවක්. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ අපේ සීමාව කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ තමන් තමයි තමන්ගේ සීමාවන් තීරණය කරන්න ඕනේ. නැත්නම් මට හිතෙනවා සමාජයක් විසින් ලිංගික අනන්‍යතාවයක් හෝ වෙන කිසියම් හෝ ආගමක් හෝ ජාතියක් හෝ ඕනම දෙයක් පදනම් කරගෙන සීමාවන් පනවනවා නම් මට හිතෙනවා ඒක දියුණු සමාජ ලක්ෂණයක් නෙවෙයි. ඒක හෙල්දි ලක්ෂණයක් නෙවෙයි සමාජයක. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ යම් මොන හරි සීමාවක් තමා තුළ තියෙන්න ඕනේ කියලා තමන් විශ්වාස කරනවා නම් ඒක ඉතින් මට හිතෙනවා ඒක රැකගන්න එක හෝ ඒක පනව ගන්න එක හෝ තමන්ට අයිති වැඩක් කියලා. ඒක තමයි ඇගේ මතේ. දිනුපා කෝදාගොඩ කාන්තාවට හිමි වෙන්න ඕන සමතැනද නිසි තැනද නැත්නම් තමන් නිර්මාණය කරගත්ත තැනක්ද? ආයි පරිසං වෙන්න ඕන තැනක් ඕක. මං කිව්වේ වචන ගැන පරිසං ගැන මට හිතෙනවා මෙහෙම මං හිතනවා දියුණු සමාජයක ලක්ෂණය විදිහට මම දකින්නේ ඔය අහපු ප්‍රශ්නේ විදිහට මගේ මතය ගැන මං හිතනවා සමාජයක දියුණුම ලක්ෂණයක් සමානාත්මතාවය කියන්නේ. ඉතින් මං කිසිම විදිහකින් විශ්වාස කරන්නේ නැහැ ලිංගික අනන්‍යතාවය පදනම් කරගෙන හෝ ඕනෑම වෙනත් ආගමික සංස්කෘතික ජාතිමය වශයෙන් හෝ වෙන කිසිම දෙයක් හින්දා අපි හිතනවා නම් සමාජයේ මෙයාට මේ තනයි හිමි වෙන්න ඕනේ මේට මේ තනයි හිමි වෙන්න ඕනේ කියලා මං හිතන්නේ ඒක සාධාරණ තත්වයක් කියලා. දියුණු තත්වයක් කියලා. ඉතින් මට හිතෙන්නේ අපිට මේ වෙනකොට මේ අපි කතා කරනවා නම් ඊටාම දියුණු වකවානුවක නම් අපි ජීවත් වෙන්නේ. අපි ගෝලීයකරණය ගැන නම් කතා කරන්නේ. විශ්ව ගම්මානයක නම් අපි ජීවත් වෙන්නේ. මට හිතෙන්නේ අපි මේ වෙනකොට මේ කාන්තාව ගැන කතා කළ යුතු වෙන එකක් නැහැ සමහර විට. ඉතින්
ඒ නිසා අපට ඇත්තරම තව ජයගන්න ගොඩාක් දේවල් තියෙනවා රටක් විදිහට. ඉතින් මට නම් හිතෙන්නේ මගේ මතය මං විශ්වාස කරන්නේ සමානාත්මතාවය. දිනුපා කෝදාගොඩ බොහෝමත්ම ස්තුතියි. මං හිතනවා ඔබ විවිධ කලා ශේෂ්ත්‍රයන් ඇතුලේ විශාල වගකීමක් සහ වගවීමක් සහිතව විවිධ නිර්මාණ අපිට බිහි කරමින් ඉන්න වෙලාවේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විවිධ සංකලනයන් අපි දකිනවා. ඇගේ සමාජ මාධ්‍ය ජාලවල හරහා මම හිතනවා ඔබ ඉදිරියේදී මම හිතනවා අපිට මීටත් වඩා ඔබත් එක්ක කතා කරන්න බොහෝ දේවල් නිර්මාණය වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා සහ අපි සුබ පතනවා ඔබේ අනාගත කටයුතු වෙනුවෙන්. බොහොම ස්තුතියි. ආයුබෝවන්. බොහොම ස්තුතියි ආරාධනා කරාට. ඉතින් මං හිතනවා ඇය කිව්වේ අපේ ලෝකේ තනාගන්නේ අපි. අපේ ලෝකේ කොච්චර ලස්සනද කියලා තීරණය කරන්නේ අපි. ඒකට සම්පූර්ණ අයිතිය ඔබට තිබෙනවා. ඔබ අඳින පළඳින විදිය, ඔබ කතා බහ කරන විදිය, ඔබ ආදරය කරන විදිය, ඔබ ඔබේ ජීවිතේ කොතෙන්ටද යන්න ඕන කියන එක තීරණය කරන්නේ අපි. හැබැයි ඒ ලෝක නිර්මාණය කරන අතර වාරේ තවත් ඒ වගේ ලෝක නිර්මාණය කරන තවත් මිනිසුන් ඔබ වටේ ඉන්නවා කියන වගකීම දරන්න ඔබ සූදානම් විය යුතුයි. ඒක තමයි මේ රට, මේ ලෝකය ලස්සන කරන්නේ, මේ සමාජය ලස්සන කරන්නේ. ඔබේ දරුවාට යහපත් සමාජයක් වටපිටාවක් නිර්මාණය කරන්නේ. ඒක තමයි ඇගේ මතේ සහ ඔබේ මතේ මොකක්ද? ඔබට පුළුවන් අපිට ඔබේ මතය කමෙන්ට් එකකින් උනත් ලබා දෙන්න හැකියාව තිබෙනවා. එහෙනම් රන් කහට ඇගේ මතේ with දරණි. අද දවසේදී තවත් වැඩසටහනක නිමාව මෙලෙසින් ගෙන එන්න. හැබැයි තවත් මෙවැනිම මත දරණියක් එක්ක අපි නැවත හමු වෙමු. රන් කහට සමග දරණි ඇගේ මතය